නැගිටින්නේ නැද්ද? අතක ගයි නැතුව කන්න ඉක්මනට. ඔයා කන්නේ නැද්ද? මං ඇවිල්ලා කන්නම්. යයියන් පරක්කු වෙලා. එන්ට ඉස්සරහ. නගින්න. මං ගල නගින්න පුතේ. මං කරන්නේ. දොර වහගන්න. කොහෙද යන්නේ තාත්තේ? කඩේ පැත්ත පොඩ්ඩක් ගිහිල්ලා එන්න කියලා. මොනවා හරි ගේන්න තියෙනවද පුතේ? නෑ තාත්තේ. විෂණයා විල්සනයි සිනමා පත්තරේ ආවද මුදලාරි? අර ජන්තුව බල බල ඉන්නේ. මං ඕක බොහොම අමාරුවෙන් තියාගත්තේ විකුණන්නේ නැතුව. ආමාමේ. කමක් නැහැ කියෝලා දෙන්නකෝ. හදිසියක් නැහැ. එතකන් ආප්පයක්වත් කමු. නෑ මං වඩේ එකක් කන්නම්. කහට එකකුත් දැම්මන. හරි. වයසට ගියාට මොකෝ? තාම නළුවෝ වගේ තමයි විස්සම් මාමගේ වැඩ. මොකෝ නළුවගේ කියන්නේ? නළුවෙක් තමයි.
ඔන්න විල්සන් මාමේ මං අර කිව්වා අපේ ගෙදර සාජ්‍යයට විල්සන් මාම එන්න ඕනේ. ඇවිල්ලා හොඳ පරණ සින්දුවක් දෙකක් කියන්න ඕනේ. හරි හරි බලමු බලමු. දැන් කාලේ මොනවද ඇහෙන සින්දු? ඒ කාලේ සින්දුනේ සින්දු. දැන් කාලේ නළුවොත් එහෙමනේ. ඇයි දැන් අපේ උන්ට ඒ කාලේ වගේ එහෙම ලස්සන සින්දු හදන්න බැරි? අද වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලානේ බං. අපි මෙහෙම හිතුවට අද කාලේ ඉන්න ළමයි අහන්න කැමති ඇඟ නැලවෙන සින්දු. සහතික ඇත්ත. ඔය ලීස් කෑල්ල ගන්න. 30 කිලෝ පාඩුවයි. කීයද? 25. 25. ගෝව කීයද? තක්කාලි පා බෝන්ජි ගන්න. කැමි ඒ බෝන්ජි කැල්ල බං. අදින් පස්සේ අපේ සම්බන්ධය ඉවරයි වික්ටර්. හේතුව අහන්න එපා. මේ මුද්ද බාර ගන්න. මේ ගැන මටත් හරිම කනගාටුයි. මේ නිසා අපේ ඇයි හොඳයි කන් නැති වෙන්න ඕනේ නැහැ. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න මොකද්ද මගෙන් ඔයාට සිද්ධ වෙච්ච වැරද්ද? වැරද්ද ගැන මේ වෙලාවේ මගෙන් අහන්න එපා වික්ටර්. මං හිතන්නේ මං ගැන ඔයාට කවුරු හරි වැරදි අදහසක් දීලා තියෙනවා. මොකෝ තාත්තේ බඩගිනිද? නෑ පුතේ මං ඉස්සර ඇක්කරපු පික්චර් එකක් දාන්න යනවා. කොහෙද? කොළඹ සිංහල සිනමාවට 68 වසරක් කියලා ලොකු උත්සවයකුත් තියෙනවලු. එදාටලු පෙන්නන්නේ. හොඳයිනේ. ඔය පරණ පිච්චර් තාම තියෙනවද? ඒක තමයි මාත් හිතුවේ නැතුව ඇති කියලා. ලොකු දෙයක් කොහොම හරි තියෙන එක. ඉතින් එදා උත්සවයට තාත්තට ආරාධනා කළා නැද්ද? නෑනේ. ඒකනේ. හරිනම් ඒගොල්ලෝ ආරාධනා කරන්න එපා. මොනවත් තාත්තා ගෙනාවේ? රසම රස જાතියක් ගෙනාවා. අයියත් එක්ක බෙදාන කන්නකෝ. එදාට උත්සවේ පටන් ගන්න තාත්තා ඇඩ් කරපු පික්චර් එකකින්ලු. පුදුම ආසාවකින් කිව්වේ එදාට යන්න තියෙනවා නම් හොඳයි කියලා. මට පව් කියලාත් හිතුණා. ඔය පරණ කට්ටියකින් ඉන්නේ තාත්තා විතරක්මද මන්දා? පුළුවන් නම් තාත්තව එක්ක යන්නකො ජයේ. පවුනේ. කවද්ද ඔක තියෙන්නේ? ලබන සිකුරාදා 26. සිකුරාදානේ අපි අලගලවන්න දාගෙන තියෙන්නේ. එදාට නම් කොහොමත් බැරි වෙයි. ඔක්කොම ලෑස්ති කරලානේ තියෙන්නේ. පව් වැඩේ තමයි. එහෙනම් ඔයාම කියන්න. හරිනම් තාත්තට වෙනම ආරාධනා කරලා ගෙන්න ගන්න ඕනේ ඒ උත්සවයට. ඒගොල්ල විතරක් ලකුණු දාගන්න කරන වැඩනෝවා. මං ඉතින් ඒ දවස්වල හිටියේ පොඩි චරිතවලටනේ. පොඩි චරිත උනත් මෙහෙමවත් කෙනෙක් තාම ඉන්නවයි කියලා දැනගන්න එපා ඒගොල්ලෝ. තාත්තා පික්චර් කීයක ඇඩ් කරලා තියෙනවද? පොඩි චරිතමත් නෙමෙයිනේ.
හරි දැන් ඉතින් ඔයාට තාත්තව එක්කරගෙන යන්න බැරිද? කොහොමද යන්නේ සුජාතා? ඔය අල ටික එදාට ගලව ගන්න බැරි වුණොත් අය සුමානකටවත් මට ওই මිනිස්සු ටික අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්සර වගේ නෙමෙයි. දැන් මේ මිනිසුන්ට වැඩ තියෙනවා. මං ගිහින් එන්න. ඔච්චර දුර ගමනක් ඔය වයසට තනියෙන් යන්න බෑ තාත්තේ. මොකෝ බැරි. මං නොගිය ගමනක් කොළඹ. මටවත් යන්න පුළුවන් නම්. ඔයා ගියෙන් කොහොමද? එදාට කොච්චර වැඩ තියෙනවද? එන මිනිසුන්ට කනබොන දේවල් නැස්ති කරන්නත් එපැයි. මගේ විභාගෙත් ඉවරයිද? මම යන්නම් සීයත් එක්ක. ඇයි? ඔයා තාම පැහිලා නැහැ ඔය වගේ ගමයි යන්න. මං දැන් හොඳට පැහිලා. ඇත්තටම මං සීයත් එක්ක යන්නද කොළඹ? සීයා නම් ආස වෙයි. ඒ වුණාට පුතේ ඔච්චර දුර ගමනක් ඔයාට සීයවත් වාරු කරගෙන යන එක ලේසි නෑනේ. පැය ගාණක් බස් එකේ යන්නත් තියෙනවා. අනිත් එක කොළඹ මෙහෙ වගේ නෙවෙයිනේ. ඇඩ්‍රස් එක තියනවනේ අම්මේ. මායි සීයයි හොයාගෙන යන්නම්. තාත්තා කැමති වෙන එකක් නෑ. අම්මා තාත්තෙන් අහලා බලන්නකෝ. මැරෙන්න කලින් ඒ මිනිස්යාගේ හිතට එහෙමවත් සතුටක් දෙන්න පුළුවන් නම් අපිටත් ඒක පිනක්. පුතා තාත්තව බලාගනි. ඔයා මගේ ඔළුවත් අවුල් කරනවා සුජාතා. පුතා තාම පොඩි ළමයෙක්නේ. පොඩි උනාට ඔය වයසේ අනිත් ළමයිට වඩා පුතාට මොලේ තියෙනවා. හිමින් සීරුවේ දෙන්නත් එක ගිහිල්ලා එයි. අනිත් එක තාත්තටත් තාම හොඳට සිහිය තියෙනවනේ. මේ අල ගලවන වැඩෙත් හරියටම එදාටම වැටුණානේ. ඉතින් තාත්තට අනිත් දවසේ යන්න බැරිද? දවස් 3ක්ම පිච්චර් පෙන්නනවනේ. ඒ උනාට තාත්තා ඇඩ් කරපු පික්චර් එක පෙන්නන්නේ පළවෙනි දවසේලු. එදාටනේ උත්සවේ තියෙන්නේත්. නැෂනල් එකක් වගේ මේ පොඩි ඇඳුමක්. අතිවින්දනීය විනෝදාත්මක චිත්‍රපටය කින්දරි හෙවත් බහුභූතයෝ දෙක අදර හොඳර මధుර මනෝහර ගෙයුම් ඇඟ කිලි පොලායන සටන් අනුරාගය ධනය වෙත සිටු දීපේවි ආලය සමාජය කැත කළ මූදේවී
තම එකකු සූපන් සහෝදරයාගේ අනාගතය උදෙසා ජීවිතය කැප කළ උදාර පුරුෂයෙක් පිළිබඳ ආදර්ශමත් පවුලේ කතාව. ඉතින් විල්සන් මාමේ මාමට මතකද රුක්මනී දේවිව? ඕකෝ නැත්තේ මායික එකට ඇක්කල් ඇත්තියෙන. අම්මා ඉතින් විස්සම් මාම රුක්මනී දේවික ඇට් කරනකොට එඩී ජයමාන්නට තද උන්නේ නැද්ද? රඟපෑම්නේ මොකුත් කිව්වෙනේ. එඩී ජයමාන රුක්මනී දේවිත් එක්ක සෙට් වෙලා හිටියේ කාලෙ වෙන්නේ නැති. දැන් විල්සන් මාමා කාත් එක්කද සෙට් වෙලා හිටියේ ඒ දවස්වල? ජොසි බබා එක්ක. ලව් එක තිබුණේ කුස්සියේ මුල්ලේද නැත්නම් ගෙයිමේද සාලේද? නෑ ගේ පිටිපස්සේ. ඉතින් මං කොහොමහරි නොම්බර හොයාගෙන කතා කරුවා. අරයා නිවාඩු ගිහිල්ලා මෙයා නිවාඩු ගිහිල්ලා කිව්වා මිසක් මං කිව්ව දෙයක් ගණන් ගත්තේ නෑ. අපරාදේ. කලින් කියලා තිබුණා නම් තාත්තට එතන කට්ටිය හොඳ පිළිගැනීමක් කරයි. ඔයාටත් හොඳ chance එක නේද කොළඹ යන්න? සීයා කිව්වා වෙලා තිබුණොත් පාක් එකටත් යනවා කියලා. ඒක හරි ලොකු පාක් එකක්ලු. ඔයා මට කොළඹ ගිහින් මොනවද ගේන්නේ? මොනවද ඔයාට ඕනේ? මං කල්පනා කළා කියන්නම්කෝ. හැබැයි සාප්පු වලට යන්න වෙලාව තියෙයිද දන්නෙත් නෑ. අපි එදාම රැයට එනෝනේ. කෝ හරිද? හරි. ලොක්කා වගේ යන්න ලෑස්තුනා නම් සීයාවත් බලා ගන්න වෙයි. හරි මම බලා ගන්නම්. මෙයා සීයා බලා ගනීද? නැත්තම් සීයාට මෙයා බලා ගන්න වෙයිද දන්නේ. හැමතිස්සෙම සීයා ළඟින්ම ඉන්න ඕනේ. හොඳද පුතේ? හදිස්සියක් වුණොත් කෝල් කරන්න. ලියාගත්තනේ මගේ අලුත් ෆෝන් නම්බර එක. තාම පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔය ඉතින් මං කිව්වේ පරිස්සමෙන් ගිහින් එන්න පුතේ සීයාත් එක්ක. අපි ගිහින් එන්නන්ද? හොඳයි තාත්තේ. එන්ට වෙලාව හරි.
මේ තියෙන ටිකට් දෙක. බස් එක තව විනාඩි 20කින් පිටත් වෙනවා. කොටුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ඇඩ්‍රස් එක හොයාගෙන යන්න. එන බස් එක තියෙන රෑ 10ට. ඒකේ කොහොම හරි එන්න. බස් එක එන වෙලාවට මම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඉන්නවා. හදිස්සියක් වුණොත් වියදමට මේ සල්ලි ටික තියාගන්න. දැන් නගින්නකො. උදේට කණ්ඩ මම බනිස් හරි මොනවා හරි අරගෙන ඉන්න. මේ බස් එක පොඩ්ඩක් නාත්තමුද? ඇයි? මේ දරුවට පොඩ්ඩක් දොට්ට යන්න ඕනේ. ඕවා කරගෙන බෑ බස් එකට නගින්න. වැඩි හිටියෝ දැනගන්න බෑ. ටයිම් එකට ගියේ නැත්නම් අන්තිමට බයින්නෙත් අපිට. සීයේ අර මොකද්ද සීයේ ඒගොල්ලෝ කරන්නේ? අලුත් පික්චර් එක ෂූටින් කරනවා වගේ. බලන්න පුතේ. ඒ සීන් එක අපි ඔක්කොම මේ මෙතන ටික නේද?
I want a 2 shot. 2 shot வேணும். குயிக்கா பண்ணுங்க. சீக்கிரம் லைட்டை கொண்டு வந்து உள்ள போடுங்கப்பா. அது சரியா? சீன் நம்பர் 121. சீக்கிரம் 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 டயலாக் சொல்லுங்க. டயலாக் கொண்டு பாருங்க. ப்ரொஃபைல் கவனமாக இருக்கட்டும். அந்த மாதிரி ப்ரொஃபைல் வச்சு கொண்டு அப்படியே ஒரு சின்ன பேன். ஓகே. ஓ கட். කවනමා ඉමී බලාගන මල දෙන්න ලස්සරට දෙන්නඩෝනා කජු ඕල කඩලේ කඩල කජු ඕල කඩල අවිස්සයි අවිෂදන් ඊද අනයි Kabalana nubage muna sirisara rajini prema silivena alenitara supina sobani Adare sihina gange evila pem gangule පාවේවි ඇතීමේ ඔබදෝ මීරමගේ මං තාමත් හිතනවා දෙමව්පියන්ගේ ආශිර්වාදය අපිට ලැබෙයි කියලා. අපි එහෙම ප්‍රාර්ථනා කරමු මංගලිකා. දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබුණොත් අපේ අනාගතය තවත් යහපත් වේවි. ප්‍රේමාදරේ ප්‍රේම ලෝකයේ සඳ කැලුම් ගලා එවිදෝ මේරයේ සඳ කැලුම් ගලා එවිදෝ මේරයේ ආදරේ සිහින ගඟේ ඇවිලා පෙම් ගඟුලේ පාවේවි ඇතීමේ ඔබදෝ මීරමගේ ආදරේ ආරක්ෂා කරනවා නේද පුතේ? ආරක්ෂා කරන්න අම්මා. අම්මා බලන්න පාම. අයියෝ මම ආරක්ෂා කරන්න. අනේ මම හතරනේ. ඒ බුම්වා පිස්සෙක් කවුද දන්නේ මුන්ට ලයිසන් දුන්නේ? මුන් හින්දා අපිටත් පොලිසි ගාන රස්තියක් දුවෙන්න වෙනවා.
විනාඩි 20ක් බස් එක නවත්තනවා. කනමුණ දැක්කාල ඉක්මනට එන්න. රත්නය. පුතේ අපිත් ගෙනාවු බත් ටික කමු. අයින්න මං අරන් දෙන්න. බොහොම ස්තුතියි. ඔය කෑම කන අය වාඩි වෙන්න. ඔය සෝටි ස්ටීපෙන් ටික ගන්න අය අතනින් මුදල් ගෙවලා කන්න. කෑම කන්න වෙලා තියෙනවා. කෑම කන්න වෙලාව තියෙනවා බහින්න. චිකන් කෑම එකයි. මල්ලිට මොනවද? මේ වාඩි වෙන්න මේ වාඩි වෙන්න. පිටින් ගේන කෑම මෙහෙ තියන කන්න බෑ. අපි එළිය තැනකට ගිහින් කන්න බලමු. මොකද යන්නේ? කමන්න ඇතුළට ගිහලා කන්න. යන්න ඇතුළට ගිහලා කන්න. මං කියන්නේ. කොල්ලෝ මෙන්න පේන්ටි දෙක. වෙන මොනවද? කිරිමාලු නෑ මිරිස්මාලු. ඇයි පුතේ? දෙකයි. ඉඟුරු දාලා නේ. අපටත් වටලප්පන් දෙකක් ගේනවද? මොකරත් නෑ ටයර් එකක්ද? මොකද කේසේ? ජොයින්ට් එක ගිහිල්ලා. මලා මේ හරි ගැරේජියකුත් නෑනේ. පාස්ස ගැන තැනක් කොහෙන්ද හොයාගන්නේ? මේ හරිය මට මතකයි. මාර මරාලයක් තමයි. බස් එක කැඩිලා හදාගන්න පොඩි වෙලාවක් යයි. කැමති කෙනෙක් ඉන්නවා නම් බහැලා ඉන්න. ඇයිසියේ? බස් එක කැඩිලාලු. ඉතින් අපි කොළඹ යන්නේ නැද්ද? හදාගෙන යයි එතකන් අපි ටිකක් බහිමු. බෑග් එක ඒක තිබුණා වේ. බහිමු. කොච්චරක් වෙලාද මේක හදාගන්න? ටික වෙලාවක් යයි. බලන්නකෝ. මාර රස්තියාද ඔක්කොමනේ. දැන් අපි කීයටද කොළඹ යන්නේ? ඉතින් ඔයාලා බලන්නේ මේ පාරට දැම්මේ. අපිට දැන් කොළඹ යන්නත් පරක් වෙනවා. අපි මොනව කරන්නද? මේවා යකඩ කුඩුවල්.
දැන් නම් ගොඩක් කලා ගියානේ සීයේ. ඒකනේ. කොළඹ ගිහින් ගොඩක් කලා තිබුණත් සීයා කිව්වනේ පාක් එකටත් යමුයි කියලා. ඔව් වික්ටෝරියා පාක් එකට. දැන් නම් ඒකට යන්න බැරි වෙයි නේද සීයේ. දැනටමත් පැය 2ක් විතර ගත වෙලානේ පුතේ. අඩු ගානේ උත්සව වේලාවටවත් යන්න පුළුවන් වුණොත් හොඳයි. ලොකු අය ගොඩක් එනවා සීයේ උත්සවයට. එයි හරි කට්ටිය නගින්. හරිද? සීයේ අපි කොළඹට ආවා. බෑග් එක කොහෙද සීයා අපි යන්නේ? ඇඩ්‍රස් එක හොයාගෙන යන්න ඕනේ. සීයේ මගේ තොප්පිය බස් එකේ දාලා ඇවිල්ලා. බස් එක හොයාගන්නේ කොහොමද? මම පුතාට තොප්පියක් අරන් දෙන්නම්කෝ. සිංහල සිනමාවේ 68වෙනි සංවත්සර උත්සවය වෙනුවෙන් අද මෙහි පැමිණ සිටින ගරු සංස්කෘතික ඇමතිතුමන් ඒකම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු අපේ කලාකරුවන් අපේ සහෘද ප්‍රේක්ෂකයන් මා ඉතාමත් සතුටින් සහ ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නා බව සඳහන් කළ යුතුයි. රුපියල් 200ක් ගමුකෝ.
ඇත වශයෙන්ම අද මේ ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපටයට සම්බන්ධ කිසිම කලාකරුවෙක් හෝ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සහභාගී නොවීම හෝ නොපැමිණීම පිළිබඳව අපි අවංකවම කනගාටු වෙනවා. ඒ වගේම අපි කවුරුත් දත යුතු අනිත් සෝචනීය සිද්ධිය වන්නේ අද මේ පෙන්වන චිත්‍රපටයට සම්බන්ධ බොහෝ කලාකරුවන් අප අතර නොමැති බව. කෙසේ වෙතත් එදා මෙදා තුර සිංහල චිත්‍රපට සඳහා ලෙන්ගතුකමින් අද මේ ස්ථානයට පැමිණ සිටින වැඩිහිටි සිනමා රසිකයෙකුට මා කැමතියි මේ මොහොතේ ආරාධනය කරන්නට සමස්ත සිනමා රසිකයන් වෙනුවෙන් මේ පහනේ එක පහන් සිලුවක් දල්වන්නට පැමිණෙන්නයි කියා. ඔය මහත්මයා එන්න. ඔය මහත්මයා ඉදිරියට එන්න. මහත්මයාගේ නම මොකද්ද? මම සෝලියස්. සෝලිස් මහත්මයා මේ චිත්‍රපටය කලින් බලලා තියෙනවා. ඔව් මම බලලා තියෙනවා 3 සැරයක්. ඔව් එහෙනම් අපි නිවැරදි රසිකයව තමයි තෝරගෙන තියෙන්නේ. අපේ ඔබටයි මේ ගෞරවනීය ආරාධනාව. බොහොම ස්තුතියි. වසර 68ක් පුරාවට සිංහල සිනමාව එදා සිට මේ අද දක්වා හොඳින් පවත්වාගෙන යන්නට අපට පුළුවන්කම ලැබුණේ සිනමාවට අවංකව ආදරය කරපු දයාබර ප්‍රේක්ෂකයින් වගේම මෙම කර්මාන්තයේ නියුතු කලාශිල්පීන් වගේම සිනමා ශාලා හිමියන් ඒ හැමෝගෙම දායකත්වය නිසා බව මං ඉතා සතුටින් ප්‍රකාශ කරනවා. ඒ හරිය නේද? ඔව් දැන් ළඟයි. ටිකක් වරක්කුත් වෙලා. ඔෆිස් කරන වෙලාවනේ මාර ට්‍රැෆික්. චිත්‍රපටි පෙන්වන්නේ මේක ඇතුලේද? ඔව් මේ දැන් තමයි පටන් ගත්තේ. පටන් ගත්තද? ඔව් ඉක්මනට ඇතුලට යන්න නැත්තම් සීට් නැති වෙයි. උත්සවේ. උත්සවේ ඉවරනේ. අංකල් මේ ඔගලේ කුඩේ කලබලයට ඒකත් අමතක වුණා. බොහොම ස්තුතියි. හරි හරි. එන්න පුතේ. අනේ දැන් ඔය කොඩි පාත් වෙලා තියන්නේ ඕකිගේ තියෙන අහංකාරකමද ඔය මිනිහ අත්තරන ගියේකමයි බං වැඩේ ඕකි මේ ගමෙන්ම අහංකාරයි කියන්නේ අප්පා බලන්න ඕනේ නම් ප්‍රසිද්ධ කරපු දවස්වල යාගේ තිබිච්ච ගැස්සිල්ල මේ ගමේ එක කෙල්ලෙකුගේ මූණ බලලා හරියට hina වුණා ඇයි උඹ දන්නේ නැද්ද බලන්නේ කාගේ දිහාද කියලා ඕකිගේ තියෙන අහංකාරය මස්සිනා තට්ටු කරන්නාට දොර ඇරෙයි සුවන්නාට සම්බුයි අරගොල්ලෝ දින්න නේද මස්සිනා මෙච්චර දවසක් කියුවේ උන් තමයි මස්සිනා
පඳුර ළඟට මායනවා විනායේ පඳුර මා ළඟට එනවා හිනායි. ඒ මොකද කියලාත් අහනවා. බලහල්ලකෝ මේකේ ඉන්නේ කියලාට දීගේ ගිහිල්ලා. සමුන්ගේ පුරුෂයෙක් එක්කලා එක සුමානයක්වත් දීග කන්න බැහැනේ. අප්පෝ ඉඹෝ කියන්නේ අර ඉස්කෝල හැමිනේ ගැනනේ. ඒකේ දවස්වල ගමේ කොඩියලු. අනේ දැන් ඔය කොඩි පාත් වෙලා තියන්නේ. ඕකිගේ තියෙන අහංකාරකම. රොමා ඉස්කෝලේ මාත්‍යා මං උඹ හම්බෙන්නේ අන්න සීයා. උඹේ පොඩි එකාගේ දඟකාරකම් නම් එන්නෙම වැඩි වෙලා. සීයා දාර මල්ලක් අතේ තියන් ඉන්නේ. ඉස්කෝලේ අස් කරන්නම සිද්ධ වෙනවා. තාත්තගේ දඩබ්බරකම් පුතාට පුරුදු වෙලා වගේ. දැන් ඒකට කරන්න ඕනේ නේ. අනේ ඉස්කෝලේ මහත්තයෝ ඌ ඉස්කෝලෙන් නම් අස් කරන්න එපා. මං ඌව පට්ට ගහනවා. ඔය බලපන් උඹ මේ මහදවුළු බීලානේ ඉන්නේ. වතුර මොනවද පරයෝ ඉන්නේ. ඕර මගේ ඇයි වෙන මොකද නැද්ද මට උඹෙන් කන්නේ. එහෙමත් තමයි ඉන්නේ. මන් දන්න තරමි රන් මැණිකගේ හෘද සාක්ෂියට එකඟව නෙමෙයි ඔය තීරණය අරන් තියෙන්නේ. ඇයට ගොඩාක් බලපෑම් ආවා. කඩේ පොඩි මුදලාලියයි ගමේ මෙම්බරයයි දෙන්නම මේ වැඩේට හවුල්ලු. සෙලෙස්ටිනත් සෑහෙන්න මුදලක් ඔය කඩේට ණයයිලු. ඒ ණයට හිලව් වෙන්නත් එක්කලු දෙන්නත් එක්ක එකතු වෙලා රම්මැණිකා හාමුලෑ ගෙදර වැඩකාරකමට යවලා තියෙන්නේ. රම්මැණිකට හාමුගෙන් යම් අතවරයක් සිද්ධ වුණොත් මං හොඳ වැඩක් කරලා තමයි පස්ස බලන්නේ. ඔය තාත්තගේ හදිසි මරණයෙන් පස්සේ රම්මැණිකයි සෙලෙස්ටිනයි දෙන්නම අන්තසරණ වුණා. මං දන්නවා ඒක. ඒ වුණා මොකද මෙතන කරකැවෙන්නේ? ඔත්තු බලන්න ආවද? අපි මෙතන කතා කරන්නේ බාහගෙන ගිහින් උඹේ ඔය මහ ලොකු හාමුගේ කනේ තියන්නද? උඹේ කල්පනාව. බලා ඔක්කොම එකතු වෙලා බලා යකෝ. උඹ හිතන්නේ මං සියඩි කාරෙක් කියලාද? වලව්වේ හාමුගේ වලන් හුරන පිංගුතරයා. පංගෝයි අපි ඉතුරු කරන්නේ. ඉන්න ඕන මූට. ඒ පංගේ මහ ලොකු හාමුට. මේ තුඹ කණ්ඩ බොණ්ඩ අඳින්න සල්ලි නැති නිවත හිඟන්නේ. නම නම් තියෙනවා. නමුත් හැම ඇකිල්ලක් කුසපොත්තට රිංගගෙන ආත්මාර්ථකාමී අකුරුගේ ජන සමාජයට උනා කරන්නේ උඹේ නිර්මාණ රසය පමණයි. මොකද යා පුතේ පික්චර් එක ඉවරයි. එන්න. ඇතරම කියනනම් අද අපිට ගොඩාක් සතුට වෙන්න ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ. මොකද සිංහල සිනමාවේ 68 වෙනි සංවත්සරය වෙනුවෙන් මේ සංවිධානය කරපු උත්සවය සාර්ථකව පැවැත්වුණා. පුතත් ගිහින් මොනවා හරි කන්න. සීයට මට එපා පුතා යන්න.
එච්චර ගොඩක් මම 100ටත් එක්ක ගෙනාවේ. පුතත් කන්න. තේත් ගෙනාවද? මේ විල්සන් නේද? ඔව්. මං විනිෆ්‍රීඩා. මතකද? ඈන් විනිෆ්‍රීඩා. මතකයි. අපි කොච්චර කලකට පස්සේද හම්බුනේ නේද? ඒකනේ. අපි දෙන්න ෆිල්ම්ස් 3ක විතර ඇක් කරා මං හිතන්නේ. මතකද උමතු විශ්වාසය? මතකයි. විල්සන් කොහෙද ඉන්නේ? නුවරඑළිය පුතාලත් එක්ක. මේ කවුද? ඒ මුණුපුරා අපේ පුතාගේ. කියුට්. සියත් එක ෆිල්ම් එක බලන්න ආවනේ. very good. විල්සන් මන් දැක්කා ඔයා මේ ෆිල්ම් එක ඇක් කරනවා? ඔව්. ඉතින් ෆන්ක්ෂන් එක වෙලාවේ හිටියේ නැත්තේ? අපි එනකොට ටිකක් පරක්කු වුණා. ෂා අපරාධය. හොඳ වෙල්කම් එකක් ගන්න තිබුණා. දැන් නම් ඔක්කොම කට්ටිය ගිහිල්ලා. ආච්චියා මහරියා. ඒ මගේ මුණුපුරා. විල්සන්ලා කොහටද යන්නේ? අපි කුට්ටුව බස් ස්ටෑන්ඩ් එකට යන්න ඕනේ. අපි යන්නේ රත්මලානට වෙනම පැත්තක්. කමක් නැහැ. විනිෆ්‍රීඩා යන්න. wait darling. එහෙනම් විල්සන් අපි පස්සේ දවසක හම්බ වෙමු. ඉන්න මම ඔයාලට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම්. Do you have a card පුතා? Thank you. මේ කාඩ් එකේ මං ඉන්න ගෙදර නම්බරේ තියෙනවා. විල්සන් මට වෙලාවක් කතා කරන්නකෝ. අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙයි. bye පැටියෝ. පුතා මේක තියාගන්නකෝ. යම් පුතා. ටෙක්ලා මොකද්ද මේ ඔයාගේ අමුතු හැසිරීම? කොයි වෙලාවේ බැලුවත් නාහෙන් ඇඬූ ගමන් ඔබට මාදී ඇති සැප සම්පත් මදි වෙලාද? කොතරම් සැප සම්පත් තිබුණත් මට සිතෙන්නේ මා ජීවත් වෙන්නේ මිහිපිට අපායක බවයි. පැල්පතක වෙසෙන දිලිදු ගැමියෙක් මහ මග හිඟන දරුවෙක් මීට වඩා සතුටින් ජීවත් වෙනවා ඇති. ටෙක්ලා මා තවත් කෝප ගන්නන්නට එපා. ඔබට කිනම් යක්ෂයෙක් වැසී ඇද්දැයි මට නම් තේරුම් ගන්නට බැහැ. යක්ෂයා වැහි ඇත්තේ මට නෙවෙයි ඔබටයි. ඔබ තවදුරටත් මෙලෙස මා අවිශ්වාස කරනවා නම් මට මේ විසුමෙන් පළක් නැහැ. මගේ හිතේ විශ්වාසය කඩවෙන අයුරින් කටයුතු කළේ කවුද? මා ඔබ පැවසූ සියලු දේ අසා සිටියා. අපගේ සුහද ඇසුර ඔබ වැරදි විදියට වටහා ගැනීම ගැන මට ඉතාමත් කනගාටුයි හැක්ටර්. මගෙන් මැරුන් නොකා බැහැපන් දොට්ට. ඔව් මම බහින්නම්. නමුත්
නුමගේ කටට බයේ බැත්සයයි කියා සිතන්නට එපා. පාපතරයා කුඩා කල සිටම මගෙන් යැපී දැම් මටම හෙක්ටර් නැංගෝරම කැඩුණු නෞකාවක්සේ නුඹ මහා සයුරෙ පාවෙනවා. අනේ හෙක්ට ගුණපාලට වර දක්නං කරන්න එපා. ඔහු නිර්දෝෂයි. මගේ දෙපා අපිරිසිදු නොකර පලම් පැත්තකට. ඇයිසී මගේ ඔරලෝසුවත් නැවතිලා. නුවරේලි බස් එක කීර දන්න මහත්තයෝ තියෙන්නේ. නුවරේලි බස් එක මේ දැන් ගියා විතරනේ. හැබැයි ඉතින් ආයේ බස් එක ගන්නම් තියෙන්නේ පාන්දර 5:40ට. බස් එක ගිහිල්ලා පුතේ. ආයිත් බස් එකක් තියෙන්නේ හෙට උදේට. එතකන් අපි මොකද කරන්නේ? ඒක තමයි. එතකන් අපි පාර්ක් එකට යමුද? ඒක මේ වෙලාවට වහලා ඇති පුතේ. දැන් හුඟක් රැ වෙලානේ. අපි යමු. උදේ වෙනකන් අපි මෙතනද ඉන්නේ. අපට යන්න තැනකුත් නැහනේ. මාත් මේ අවුරුදු ගණනාවකින් කොළඹ ආවේ. අපිව වැස්සට දෙමෙයිත් දන්නේ නෑ. අපි තාත්තට කියමුද අපිට බස් එකේ එන්න කියලා. නැත්තම් තාත්තා උදේට බස් හෝල්ට් ඇවිල්ලා අපි එනකම් බලන් ඉඳීවි. මේ වෙලාවට කොහමද පුතේ ටෙලිෆෝන් එකක් හොයාගන්නේ? අපි හෙට උදේම කතා කරමු. මේ අර අයියා දුන්න කාඩ් එක ඕක පරිස්සම් කරලා තියාගන්න. අපිට ඒ ආච්චිගේ ගෙදර යන්නනේ තිබුණේ. අපි රෑ බස් එකේ යන්නනේ පුතේ හිටියේ. නාවින් වැස්සකුත් පටන් ගත්තා. තාත්තලා අල ගැලෙව්වත් දන්නේ. ඒට වැස්ස නැතුව ඇති.
උඹට ෂුවර් නේද? හරි හරි උඹ ගිහිල්ලා වරෙන්කෝ. හරි. එහෙනම් මම යනවා. alright. මොකෝ මල්ලි කරන්නේ? ඇයි කැස්සක් ආවා. වතුර තියනවාද පුතේ? ඔව්. පුතාට බඩගිනිද පුතේ? අම්මා දීපු බිස්කට් තියෙනවා. 100ට ඕනද? මට බඩගිනි නෑ පුතේ. පුතා කන්න. අපි කෑවනේ. මටත් බඩගිනි නෑ. 100 ඔහොම ටිකක් නිදාගන්න. මේ ළඟ පාතක කඩයක් තියෙනවද පුතේ? ඇයි සීයේ? ඩිස්ප්ලින් දෙකක් ගෙන්න ගන්න. පපු හැම්මක් වගේ හැදුනා. ළඟ පාත කඩයක් නම් පේන්නේ නෑ. මං ගිහිල්ලා බලන්නද? වයින්වනි පුතේ. උඩේ තියනවනේ. කවුද? වැඩි ආතක යන්න එපා. ළඟ පාතක තියෙනවා නම් ගේන්න. ඔව් එන්න. පුතේ. කඩවල් ඔක්කොම වහලා සීයේ. කමක් නෑ. මුගක් රෑ වෙලානේ. පුතත් හොඳටම තෙමෙලා. මොකද මල්ලි කේස් එක? කවුද මේ? ඔයාගේ සීයාද? සීයට සනීප නෑ වගේ නේ. අප්පා. සෑහෙන්න උනනේ. මල්ලිලා කොහෙද යන්නේ? නුවරඑළිය. නුවරඑළියේ? පට්ට දුරක් නේ. කීයටද දැන් බස් එක තියෙන්නේ? හෙට උදේටලු. හෙට උදේ වෙනකන් සීයව තියාගත්තොත් සීයට සොරි තමයි. ඉස්පිරිතාලේ එක්කන් යන්න වෙයි. මල්ලිලා අඳුරට කවුරුත් නැද්ද මේ? නැත්තම් මොකද කරන්නේ? තාත්තට කියමු. තාත්තා කොහෙද ඉන්නේ? ගෙදර. ගෙදර කියන්නේ නුවරඑළියේ? බලමුකෝ. කොහොම නම්බරේ දෙන්න? කියන්න. මොකද වෙලා තියෙන්නේ? නම්බරේ දෙවිලද? කොහෙද එන පොඩක් බලන්න. ඔව් නම්බරේ වෙන්නේ නැහැ. කියවන්න බෑ. ඔය මොකද්ද? සීයාගේ යාළුවෙක්ගේ. අඳුරනා? සීයා දන්නවා. නම්බරේ ගාලා බලමු. දෙයිවල පැත්තේ. ට්‍රයි එකක් දාලා බලමු. සමහර විට එන්නේ නැතයි.
හෙලෝ 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 මම මේ කතා කරන්නේ මේ පොඩකින් කතා කරලා සීයාගේ විස්තරය කියන්න ගන්න මල්ලි කතා කර හෙලෝ කවුද සීයාට සනීප නෑ සීයාට මොන සීයාටද හෙලෝ හෙලෝ අපේ සීයාට කාටද ඔයාලට කතා කරන්න ඕනේ අර ආච්චිට කතා කරන්න පුළුවන්ද ආච්චිට මොන ආච්චිටද අර අපිට හම්බ වෙච්ච ආච්චි පිච්චරට ඉවරලා සීයත් එක්ක කතා කරුවේ යස් එතන හිටිය ඔය පොඩි මල්ලිද කතා කරන්නේ මොකද මල්ලි සීයට සනීප නෑ උගුල්ලන් කොහෙද ඔය ඉන්නේ බස් ස්ටෑන්ඩ් එක කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ සීයර ගොඩක් අමාරුද හෙලෝ සීයර ගොඩක් අමාරුද මල්ලි ඔව් පොඩ්ඩක් ඉන්නකෝ මං ආයෙ ඔයාට මේ නම්බරයට කතා කරන්න ආච්චි අම්මා ඇයි ඩාලින් අර ෆිල්ම් එක වෙලාවදී ආච්චිට හම්බුනේ පරණ යාළුවෙක් පොඩි මල්ලි කෙනෙකුත් එක්ක ඔව් ඒ මල්ලිගෙන් දැන් කෝල් එකක් ආවා 100ට සනීප නැහැ කියලා මයි ගුඩ්නස් කොහෙද ඒගොල්ලන් ඉන්නේ කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේලු ඉතින් ඒගොල්ලන් මොකද කිව්වේ එහෙම මුකුත් කිව්වෙත් නෑ ආච්චිට කියන්න කිව්වා විතරයි ඒගොල්ලන්ට මොකක් හරි කරදරයක් වෙලා වෙන්න ඇති පුතේ is a very kind innocent person අනේ අර පැටියා එයාට මොකුත් කරගන්න බැරුව ඉන්නවා ඇති දැන් මොකද්ද කරන්නේ ආච්චි අපිට කෝල් කරන්න නැත්තේ වෙන කවුරුත් නැති හින්දා වෙන්න ඇති shall we go and see them darling පවුනේ ආච්චියන් පොඩ්ඩක් ඉන්නකෝ මම ප්‍රියන්ත එක ගිහිල්ලා බලලා එන්න ඇයි පුතා උඹ මෙච්චර ඉක්මනට ආවද බා මොකද මෙච්චර මෙතන කට්ටිය ඕල් මෑන් කෙනෙකුට අසාධ්‍යයි මෙදිනම කජ්ජ ගහයි දන්නේ මේ ඔබ පැන්ඩෝල් දෙන්නේ තියෙනවද තිබුණා බලමු ඔව් රයිට් සර් ඔව් කොටුවේ ඒගොල්ලෝ දැන් මෙතෙන්ට එනවා කිව්වා. එතකන් මේක බොන්නකෝ. වතුර තියෙනවද? දේ. අනේ සුදත්. අංකල්ට හොඳටම අමාරුයි වගේනේ. අපි ඉක්මනට මෙයාව ස්පිරිතාලට අරන් යමු. ඒගොල්ලෝ එනකම් බලාගෙන ඉන්න නැතුව. මං සිස්ටර් මල්ලිට කියන්නද 3 wheel එක ගේන්න කියලා. නෑ බං. 10 minutes වලින් මෑන්ස්ලා මෙතෙන්ට එයි. මේ වෙලාවේ පාරේ ට්‍රැෆිකුත් නෑනේ. මෙතනද කට්ටිය ආවගේ මං තමයි ඉතින් කතා කරේ මේ මල්ලිත් හොඳටම බය වෙලා ඉන්නේ ලොක්කට ටිකක් සීරියස් වගේ ඉක්මනට ඉස්පිරිතාලට අරන් ගියොත් හොඳයි හරි අපි කායකට දාගමු රයිට් ඉතින් අල්ලා ඔය බෑග් එකේ බඩු ටිකයි ගනින් පරිස්සමෙන් යම් මල්ලි දිල්කේ ඔය කුඩේ ගනින් කුඩේ හරි අල්ලා ඔතන බලාගෙන ඔය දොර රයිට් අංකල් හරි මේක තියාගන්න සල්ලි පාස යන් බුදු සරණයි කොහටද සර් අපි මෙයාව එක්කගෙන යන්නේ ජෙනරල් හොස්පිටල් එකට අරන් යන එක තමයි වැඩි හොඳ
මේ වෙලාවේ දොස්තරලා ඉදිරි දන්නෙත් නෑ 12ත් පහු වෙලා ඩියුටි ඩොක්ටර් කෙනෙක් කොහමත් ඇති බලමු කතා කරලා මම දන්න ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා හෙලෝ මචං මම නවීන් sorry to disturb you at this time රමිත් මන් දන්න කෙනෙක් අසනීප වෙලා දැන් මම මේ ජෙනරල් හොස්පිටල් එකට අරගෙන යන ගමන් මේ ඩොක්ටර් කියන්න පුළුවන් ද පොඩ්ඩක් හොස්පිටල් එකට එන්න කියලා පොඩි සපෝට් එකකට ප්ලීස් උඹත් මේරට මාර කේස්නේ බං ගේන්නේ බලමු I call you හෙලෝ අකේ මං රමිත් ඔව් මල්ලි කෝ අයියේ ඉන්නවද ඉන්න පොඩ්ඩක් ඉන්න රවි කවුද මල්ලි රමිත් හෙලෝ මල්ලි මොකද මේ මහර මේ වෙලාවට පොඩි ලෙඩක් තමයි දන්නවනේ මගේ යාළුවා නවීන් ඕ එයාගේ කොන්ට්‍රැක්ට් එකක් ඕකේ මල්ලි මොකද රවි